ෆූජි කන්ද ජපානයේ මනෝහරමත් හා ආත්මීයම ස්ථානයක් ලෙස සැලකෙනවා. ඒ ටෝකියෝවට දක්නට ලැබෙන සම්පූර්ණ රටේ උසම කන්දයි. මීටර් 3776 කුසකින් පිහිටා ඇති ෆූජි කන්ද බොහෝ ජපන් ජනතාවගේ සිතේ පූජනීය ස්ථානයක් ලෙස ජීවත් වෙනවා. කතන්දර අනුව නම් ෆූජි කන්ද එක් රාත්‍රියකදී උත්පන්න වී ඇතැයි තමයි කියවෙන්නේ. දෙවියන් විසින් නිර්මාණය කළ අවිනාශම නිර්මාණයක්. උදේ පාන්දරවරට ඒ කියන්නේ උෂා කාලයේදී ඒ රත් වර්ණයෙන් බබලන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. අකනිය ෆූජි ලෙස හැඳින්වෙන මේ දසුන ජපන් ජනතාවට ශාන්තියක් සහ අභිමානයක් දෙන දර්ශනයක්. ග්‍රීෂ්ම කාලයේදී ලෝකයේ සියලු කොනකින් පරිටාකුවන්නෙහි ගොස් ඒ නැගීමේ අත්දැකීම ලබනවා. නමුත් ෆූජි කන්ද මනස්කාන්තමය අර්ථයක් දරන ස්ථානයක්. එය පරිසරයට, ආත්මයට සහ ජීවිතයට ගෞරව දැකීමට සිහිපත් කරවන තැනක්. ජපන් කලාකරුවන්, කවියන්, චිත්‍රශිල්පීන් සියල්ලම ෆූජි කන්දෙන් ආමන්ත්‍රණය ලැබලා තියෙනවා. ඇතැම් අය විශ්වාස කරන්නේ ෆූජි කන්ද නැගීම යනු ජීවිතයේ නැගීමේ සංකේතයක් ලෙසයි. උසට යමින් අවසානයේ නිසංසුකත්වය හා ආත්මීය සංසන්භාවය ලැබීමක් ලෙසයි. එබැවින් ෆූජි කන්ද යනු පමණක් පර්වතයක්ම පමණක් නොවේ, ඒ ජපන් සංස්කෘතියේ හදවතයි.